අදත් ඔයාලා පිළිගන්නවා බස් පිස්සෝ YouTube channel එකට. අද ඉතින් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ තියෙන චාම බස් එක පෙන්නන්න මං නිකන් ඔය YouTube එකේ පහළ උඩට පහළට යද්දි තමයි මේක හම්බුනේ. ෆනි ටීවී කියලා එක්කිනුත් පෙන්නුවා. දෙවනියට මම පෙන්නනවා. ඔන්න දැන් බලන්න ෆොටෝ ටිකකුත් තියෙනවා. ඉන්දුනීසියාවට ආවේ කේ අවුරුද්දක් විතර ඉඳලම යනවා එක්කෝ. ෆොටෝ ටිකත් අරගත්තා. ඩ්‍රයිවර් මහත්තයා අපිට මේ වටයක් දෙනවා කියලා කිව්වා. දැන් ඉතින් කොහොමද වටයක් යන්න වෙනවනේ. වැස්සකුත් එන්න වගේ තියෙන්නේ. කොයි වෙලාවටද කියනකොටම වහිනවනේ. ඔය වීඩියෝ ගැල්ලක් ගන්න ගිහින් වීඩියෝ එක ෆොටෝ එකක් කරලා බලන්නකෝ. මටත් වෙන අකර දැබ්බ. ඩ්‍රෝන් ෂොට් නම් නෙවෙයි. ඕකේ මේ පිටිපස්සේ කැමරාවක් හයි කරාවි. ඒකෙන් තමයි ඔය මේ වීඩියෝ ටික ගත්තේ. මේ දැන් නම් වැස්ස වැයුවා නම් ගන්නට ආයි වීඩියෝ කරන්න එහෙම සුපිරි. අකුණුත් ගහනවා. මේ ලයිට් එකයි හෝන් එකයි විතරයි මේ බස් එකට තාම හයි කරලා තියෙන්නේ. හොඳට හයි කරන මේ බඩු හදනවා කියලා නම් කිව්වා. ඒ දැන්ට මේ ඉන්දුනීසියාවේ තියෙන චාම්බ බස් එක තමයි මේ තියෙන්නේ. හෝ මැඩින් පෙන්නට තමයින්ට අද වීඩියෝ ස්පොන්සර් කරේ ඇනිමේ සිංහල කියන මෙන්න මේ YouTube channel එක. එහෙනම් ඒක subscribe කරන්න හොඳේ. එහෙනම් ආයෙත් වීඩියෝ එකට උන්න දැන් සුබමෝවින් ස්ටාර්ට් කරලා යමු. දැන් නම් වැස්ස නම් පායුවා. රිවර්ස් එකක් ගන්න ඩ්‍රයිවර් මහත්තයා නම් කිව්වා මේ බස් එක වැඩි අප්පන්න එපා කියලා. මේ සල්ලි පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ කියලා මේ අප්පන්න නම් එපා කිව්වා. පිල්ල ගත්තේ සෙඩ් එක ගාවට වගේ යන්න තමයි. යන අතර මේ යාළුවෙක් නම් ඇවිල්ලා තිනවා කිව්වා. හැබැයි එයා ආවොත් තමයි මේ හොඳ. හැබැයි ආවත් මේ වැඩි දේවල් නම් කරන්න වෙන්නේ. කමන්නේ. කෝකටත් ගිහින් බලමු. හෝ ආයි පාරෙන් මැදින් පැමිණි තමයින්ට ඔයාලගේ channel එක ප්‍රොමෝට් කරගන්න ඕන නම් මෙන්න මේ නම්බරයට කෝල් එකක් කරගෙන කතා කරන්න. අපි මේ ප්‍රොමෝට් කරන එක නොමිලේ කරලා දෙන්නේ. යාළුවා නම් ඉන්නවා ඉස්සර. පන් යාළුවොත් එක්ක කතා කරන වීඩියෝ ටික පොඩි කට්ටක් දාලා වීඩියෝ එක පොඩ්ඩක් ෂෝට් කරලා දාන්න. එහෙනම් ඊළඟ කොටස කියන්නේ දැන් තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටිකත් බලලම වීඩියෝ එකෙන් අයින් වෙලා මගේ channel එක subscribe කරන්න හොඳේ. ඔන්න එනම් කට් කරනවා. ඔන්න හරි. ඔන්න ඉතින් දැන් සෙට් එක ළඟයි කිව්වා. ඩ්‍රයිවර් මහත්තයා නම් කිව්වේ හිමීට යන්න කියලා. ඒත් මං ඉන්දුනීසියාව මාර්ග නීති නොදැන වේගෙන් යනවා. මෙහෙම යද්දි ලස්සනයිනේ. කැමරාවත් ගන්නට දාගෙන නිකන් ඔටේ ඇක්සලරේටරයට නිකන් කකුල තිබ්බත් 50ට විතර යනවනේ. කමන්නේ. දැන් ළඟයිනේ. එහෙනම් ඊළඟ කොටස ඊළඟ කොටසින් හම්බෙමු. තව කොටසක් කොටස් 20ක් එනවා මේකේ. මං ඉන්දුනීසියාවේ අවුරුද්දක් ඉන්න. ඒක නිසා මම මේකේ කොටස් 100ක් දානවා. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු. බයි බයි. හැබැයි තාම බයි බයි කියන්න තරම් වැඩක් උන්නේ නැහැ. තව තප්පර ගානක් තියෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. බයි බයි.